ඉතින් යාළුවනේ ආයුබෝවන් මේ දවස්වල අපි බලනවා ඉතින් එන රස සාගරයක් වෙලා තියෙනවා ලංකාව අනුර කුමාරලා ජනාධිපති වෙන්න කලින් වේදිකාවේදී කියපු එකම එක දෙයක් ඕනටත් වැඩි හොඳට කරලා තියෙනවා මොකද සතියක් ගානේ ගමේ හැමෝටම නාට්‍ය පෙන්වන්නම් කිව්වා විනෝද නාට්‍ය පෙන්වනවා කිව්වා ඒ නාට්‍ය දවස ගානේ පැය ගානේ තප්පරෙන් තප්පරේ ගානේ පෙන්නනවා දැන් මේ වෙනකොට මේ අනුර කුමාරගේ ආණ්ඩුවේ පාපිසි ටික සහ අනුර කුමාර ප්‍රමුඛව ඉතින් ඔයගලන්ට මම මේ අද කතා කරන්න බලාපොරොත්තු වෙන දේ තමයි තමුත්තේගම අනුර කුමාර පුනරුද්ධ තියරියට අනුව හොරකම් කරමු කියන එක ගැන තමයි මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කොහොමද මේ විදිහට හොරකමක් කරන්නේ? ඉතින් හොරකමක් කරන්න සරලයි. පළවෙනියටම ඔයාලට තියෙන ඉස්සෙල්ලාම වටේ ඉන්න හැමෝටම හොරා කියලා පටන් ගන්න ඕනේ. කවුරු දැක්කත් අරු හොරා මූත්තරා කවුරු හරි දිනු වෙලා ඉන්නනම් මිනිස්සෙක් ඌ හොරා කියලා හැම වෙලේම හොරා කියලා ඔහුට චෝදනා කරන්න. ඉතින් පළවෙනි කාරණාව තමයි දකින හැම කෙනාටම දිනු වෙන හැම කෙනාටම යම්කිසි උත්සාහයක් දරලා දිනු වෙන්න හදනවා නම් ඌට ශ්‍රමය සූරගෙන කනවා එහෙම නැත්නම් ජනතාවගේ ශ්‍රමය සූරන් කනවා හොරෙක් කියන එක නිතරම කියන්නේ. එතකොට නිතරම කියලා ඊට පස්සේ ඔබ ටික හොරකම කිරීම සඳහා අවශ්‍ය පළවෙනි සුදුසුකම සපුරනවා. ඉතින් ඒකත් එක්ක ඔන්න දැන් හැමෝටම හොරා කියලා ඉවරලා පටන් ගත්ත මේ අනුර කුමාරගේ දේශපාලන ගමන මේ දේශපාලන ගොබෙල්ස් න්‍යාය හැමදාම හොරා හැමදේම දැක්කාම හොරා කියලා කියපු සියලුම දේවල් වලට දැන් මිනිසුන්ට ඒක පත්තියන් වෙලා මිනිසුන්ගේ මොලේ හොරකම කියන දේ ගැන ඔළුවට ගිහිල්ලා හැම දෙයක් දැක්කහම මේක හොරකම මොන මිනිහෙක් හරි දිනුනලා තිබ්බහම මේක හොරකමක් කියලා යන විදියට කුසීත සමාජයක් බිහි කරලා දැන් මේ වෙනකොට අනුර කුමාර බලය අරගෙන ඔහු මේ වෙනකොට සිදු කරගෙන යනවා මේ රටේ සංවර්ධනය කියලා ව්‍යාපෘති ගන්නවා. එතකොට මෙයාගේ සංවර්ධනය කියන එකක් අපි අලුතෙන් නම් දැක්කේ නැහැ කිසිම සංවර්ධනයක්. මේ අවුරුද්දටත් වැඩි කාලයක් පුරාවටම දැක්කේ එකම එක දෙයයි. සම්පූර්ණයෙන්ම මේ වටේ ඉන්න හැම එකටම හොරා කියනවා. අරු නිසා කරන්න බෑ, මූ නිසා කරන්න බෑ, රාජ්‍ය නිලධාරීන් නිසා කරන්න බෑ කියේ කේන්ද්‍රී ගානක විතරයි අපි දැක්කේ. එකම එක හොඳ දෙයක් වුණා අනුර කුමාරට දිට්ටුව ආපු එකෙන් යාන්තමට දිට්ටුව ආපු එකෙන් පොඩ්ඩක් බත් පැකට් එකක් බෙදුවා කියලා ජනතාවට කියා ගන්න පුළුවන් මට්ටමට අනුර කුමාර ජාමේ බේරගත්තා. මොකද දිට්ටුව ආපු වෙලාවේ බත් පැකට් එකක් බෙදුවා. ඉතින් ජනාධිපති කෙනෙක් ඉන්නේ ජනතාවට බත් පැකට් බෙදන්නද කියලා ප්‍රශ්නයක් මතුවෙනවා. ඉතින් ඒකත් එක්ක දැන් මේ වෙනකොට මේ ඕගලන්ට බලා ගන්න පුළුවන් මේ රූපරාමු පෙළෙන් මේ අනුර කුමාරගේ ආණ්ඩුව විසින් කරගෙන යන සංවර්ධන ව්‍යාපෘතිවල මේ අනුර කුමාරගේ සංවර්ධන ව්‍යාපෘති වලින් සිදු කරගෙන යනු ලබන මේ කාපට් කිරීමක දර්ශන තමයි ඔයගලන්ට මේ බලා ගන්න පුළුවන්. ඉතින් මේ දර්ශනවලදී ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේක හරියම අමුතු විදියට හොරා ගන්න. මේ ක්‍රමය ගැන හොරා කනකොට ඔයගලන්ට කිසිම සැකයක් මතුවෙන්නේ නැහැ. උදාහරණයක් හැටියට බලන්න මේක අපි සාමාන්‍යයෙන් අඩි 30ක පාරක් කියලා ගන්නකො. එතකොට මේ රූපරාම පෙළෙන් ඔයගලන්ට පේනවා මේ මාර්ගයේ දෙපසම අංගල් 5ක විතර වගේ ප්‍රමාණයකින් කාපට් එක අඩු කරලා තියෙනවා. අපි දන්න විදිහට නම් මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක් කරනකොට කලින් ආණ්ඩුවල කරනකොට අපි දැක්කේ හැම වෙලේම පාර පළල් වෙන්න මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය කරනවා. හැබැයි මේ ආණ්ඩුව ලස්සන දෙයක් කරලා දෙන පාරේ දිගටම අංගල් 5ක විතර තීරුවක් ටික අඩු කරගෙන එනවා. එතකොට අපිට දැනගන්න ඕනේ මේ අඩි 30ක පාරක් නම් අඩි 30ක පාරකටද මේකේ සම්පූර්ණයෙන්ම මේ ව්‍යාපෘතිය පාස් වුනේ. එතකොට අඩි 30ක පාරක් දානවා කියලා අඩි අඟල් සාමාන්‍යයෙන් 10ක ප්‍රමාණයක් අඩු කරලා එතකොට අඩි 29යි අඟල් 2කට විතරක් කාපට් එක දාලා එතකොට ඉතුරු ටික හොරා කන ක්‍රමේ හරිද? එතකොට මම මේ අහන්නේ මේ පුනරුදය ආණ්ඩුව ගේන්න මේකට ඩෝබිකම් කරන ඩෝබියෝ ටිකගෙන් මං අහන්නේ ඔය පැලවත්තේ සල්ලි අරගෙන පැලවත්තෙන් පඩියට ලියන ඩෝබියෝ ටිකගෙන් මං අහන්නේ මේ ක්‍රමේ හරිද? මේකද ඕගොල්ලෝ බලාපොරොත්තු වෙච්ච පුනරුදේ? මේකද ඕගොල්ලෝ ජනතාවට කියපු පුනරුදේ? එතකොට මේ පුනරුද ආණ්ඩුව මේ වෙනකොට මේ රටේ ඉන්න ජනතාව නොමග යවමින් ජනතාව ගොනාට අන්දවමින් හැමදාම කටින් ගගහා මේ රට තවත් ආගාදයට තවත් වලපල්ලට දාන වැඩපිළිවෙලක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ වෙනකොට ඔයගලන්ට බලා ගන්න පුළුවන් සමාජ මාධ්‍ය ජාලා තුල ඩෝබිලා නැත්නම් මේ පාපිසි ටික පාර්ලිමේන්තුවට ආපු පාපිසි ටික කොහොමද හොරකම් කරන්න කියලා පාස්පිසි වල දූදරුවෝ දුවලා පාපොච්චාරණය කරන අපේ තාත්තට සල්ලි තිබ්බේ නෑ දැන් ආවට පස්සේ මෙච්චර සල්ලි දිනවා අරයට උදව් කරලා මෙහෙම ගත්තා මෙයාට උදව් කරලා මෙහෙම ගත්තා කියලා සියලුම දේ පාපොච්චාරණය කරනවා. දිට්ඨ ධම්ම වේදනීය කර්මය පරිසම් දීලා තියෙනවා. ඉතින් මේ ආණ්ඩුවේ මේ කරන කුප්‍රගත කූට වැඩවලට ඔබ තවත් ඇන්දෙනවා නම් ඔබ මිනිස්සෙක් නෙමෙයි කියන එක තමයි මට කියන්න තියෙන්නේ. තිරිසන් සතෙක් වුණත් අන්දවන්න පුළුවන් එකපාරයි නැත්නම් දෙපාරයි. තුන්වෙනි පාරේ තිරිසන් සතා ඇන්දෙන්නේ නැහැ. හැබැයි මේ මාලිමා ආණ්ඩුවේ ඉන්න
මේ කෙපර බේගල් අදින පුද්ගලයෝ ටික කියන බොරුවලට ඔබ හැමදාම රැවටෙනවා. ඒ බොරු හැමදාම විශ්වාස කරනවා. ඉතින් ඒකත් එක්ක මේ දූෂණයට පාර කපලා මේ විදියට දූෂණ අක්‍රමිකතා කරලා සංවර්ධනය මේ විදියට වලපල්ලට යවන මෙවැනි ක්‍රියාකාරකම් වලට එරෙහිව ජනතාව අවදි වෙන්න ඕනේ. ජනතාව නැගිටින්න ඕනේ. මේ දේවල් කරන්නේ මේ අපේ බදු සල්ලි නාස්ති කිරීමක්, මේ අපේ බදු සල්ලි ගසා කෑමක්. මෙච්චරකල් අපි හොරු කියලා චෝදනා කරපු මිනිස්සුවත් මේ විදිහේ වංචනික වැඩ කරේ නැහැ. මේ විදියට අදූරදර්ශී වැඩ කරේ නැහැ. මේ විදියට කිසිම පිළිවෙලකට නැති වැඩ කරේ නැහැ. හැබැයි මේ රට මාස 6න් ගොඩ නගන්න කියලා ආපු ආණ්ඩුව මේ වෙනකොට කරන වැඩ පිළිවෙල දිහා දැක්කහම අපිට ජුගුප්සාජනක හැඟීමක් ඇති වෙන්නේ. ඉතින් මෙවැනි ආණ්ඩුවක් වෙනුවෙන් කඩේ යනවා නම් ඔබ තාමත් මෙවැනි ආණ්ඩුවක් මේ වගේ බොරු බේගල් කරලා මේ වගේ දූෂිත වැඩ කරන ආණ්ඩුවක් වෙනුවෙන් කඩේ යනවා නම් දෙපාරක් හිතන්න එපා. දැම්ම වෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා පොඩ්ඩක් මොලේ පරීක්ෂා කරගන්න කියන එක, නැත්තම් ඔබේ මානසික මට්ටම ගැන පොඩ්ඩක් පරීක්ෂා කරගන්න කියන එක ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ස්තුතියි.